Station. හරි නම් ටොපියයි වැරදි නම් ගුටියයි. දෙනවා අපි උඹලට ඇඬෙන්න. අනේ දෙවියනේ මට මුලේ දෙන්න. අනේ දෙවියනේ දෙන්න. අද නම් හොඳටම කරනවා. මොකද යකෝ මේ ඇත්තට ඒ බංගර කණාමැදිරේ පස්සත් භාගේ ලයිට් එකක් තියෙන්නේ. A few moments later. හරි නම් ටොපියයි වැරදි නම් ගුටියයි. ආයිබෝවන් එහෙනම් අදත් අපි පටන් ගන්න යන්නේ සුපුරුදු පරිදි අපි වැඩසටහන වන හරිනම් ටොපියයි වැරදි නම් ගුටියයි වැඩසටහනත් එක්ක අද ඔබ එකතු වෙලා ඉන්නේ. එහෙනම් වෙනද වගේම අදත් අපි තමයි එකතු වෙලා ඉන්නවා පාසල් දෙකක් අපි කට්ටිය හඳුනාගෙන සිටිමු. එසේනම් හඳුනා ගන්න මාගේ දකුණු අත පතින් දුන්නම කන්නා විද්‍යාලය. පළවෙනි සිසුවා තෝමස්. ඊට එහා පැත දෙවෙනි ආසනයේ අපේ සිරිල්. තුන්වෙනි ආසනයේ ඉන්නවා අපේ සජිත්. එසේම ඊට දෙවනි නොවන මාගේ වම් අත පැත්තෙන් කාලදුවන්නා විද්‍යාලයේ පළමු සිසුවා සජිත්. දෙවන සිසුවා තුනිල්. තුන්වන සිසුවා රනිල්. හරි එසේනම් අපි දැන් විද්‍යාලය හඳුනාගත්තනේ. එහෙනම් සුපුරුදු පරිදි අපි අපේ වැඩසටහන එතනින් ආරම්භ කරමු. හරි නම් ටොපියයි වැරදි නම් ගුටියයි. එසේනම් අද අපගේ පළමු ප්‍රශ්නේ යමු වන්නේ මගේ දකුණත පස් සිටින දුන්නම කන්නම් විද්‍යාලයේ පළමු සිසුවාටයි. අද ඔබට යමු වන පළමු ප්‍රශ්නය. හොඳින් සවන් දෙන්න. මේ ලෝකේ වේගවත්ම කාර් එක අනිත් කාර් වලට වඩා වේගෙන් යන්නේ ඇයි? අඩෝ මොකද්ද බං ඒ? මෙන්න නැවතත් ඔබ වෙත එම ප්‍රශ්නයම. මේ ලෝකේ වේගවත්ම කාර්යය අනිත් කාර් වලට වඩා වේගෙන් යන්නේ ඇයි? මගේ විශ්ව ශක්තියට මෙතන දැන් පේනවා කාර් එකට ගියර් 20ක් තියෙනවා. ඒකයි වේගෙන් යන්නේ. ඇත්තම කනගාටුයි ඔබගේ පිළිතුර වැරදි. ඇත්තටම පිළිතුර වන්නේ මේ ලෝකේ වේගයෙන් වෙන කාර් එක වීමයි. හොඳයි අපගේ ඊළඟ ප්‍රශ්නය යමු වන්නේ මගේ වම් අත පස් සිටින කාලදුවන්නම් විද්‍යාලයේ පළමු සිසුවාටයි. ඔබට යමු වන ප්‍රශ්නය ත්‍රිකෝණයක පාද කීයක් තියෙනවද? අල්ලා 9 නේද? නෑ ඔබගේ පිළිතුර වැරදි. ත්‍රිකෝණයක පාද 3යි. හරි නම් ටොපියයි වැරදි නම් ගුටියයි. එමෙන්ම අපගේ තුන්වෙනි ප්‍රශ්නය යමු වන්නේ මාගේ දකුණු අත පස් සිටින දුන්නම කන්නම් විද්‍යාලයේ දෙවන සිසුවාටයි. හොඳයි ඔබට යමු වන ප්‍රශ්නය ප්‍රථම වරට දේශපාලන රැස්වීමකදී ජපන් භාෂාවෙන් අනතවා නමයි වන්නන්දෙස්කා යනුවෙන් පැවසුවේ කවුද? බලපන් අර පොල් පුරවන ඉදිනේ ඇරපන් අරුව. කවුද හො කනද ගහන්නේ? යකෝ නිදාගන්න තු ප්‍රශ්නේ අපන්. පොඩ්ඩ වැරදුනා. මමයි ප්‍රශ්නේ අහන්නේ. නිදාගන්න තු ප්‍රශ්නේ අහන් හිටපන්. හරි. ගණන් ගන්න එපා. පොඩ්ඩ ඩාන්ඩු වෙනවනේ. එහෙනම් අපි ආයේ ප්‍රශ්නේ විතර යමු. ඔබගේ ප්‍රශ්නය දේශපාලන රැස්වීමකදී ප්‍රථම වරට ජපන් භාෂාවෙන් අනතවා නමයි වන්නන්දෙස්කා යනුවෙන් පැවසුවේ කවුද? අපේ තාත්තා නම් නෙමෙයිද? ඔබේ තාත්තා නෙමෙයි කියලා මාත් දන්නවා. ඔබ උත්තරේ දන්නේ නැත්තම් නෑ කියපන්. ඒකයි සර්ලාගේ තාත්තද කියන්නේ. ඔබේ තාත්තගේ මිත්තනි. මේ ප්‍රශ්නයට පිළිතුරු වන්නේ සජිත් ප්‍රේමදාස මහතා. අපගේ හතරවෙනි ප්‍රශ්නය කාලදුවන්නා විද්‍යාලයේ දෙවන සිසුවාටයි. ඔබගේ කැමතිම විෂය කුමක්ද? ප්‍රශ්නද බං? ඔබ කියපන් උත්තරේ. නෑ ඒක ප්‍රශ්නේ නෙමෙයි. අනික මං ඇහුවේ ඔබගෙනුත් නෙමෙයි. මං ඇහුවේ දෙවන සිසුවාගෙන්. මං කැමතිම සබ්ජෙක්ට් එක නම් නාට්‍ය ආරංග කලාව. එනම් වඩාත් හොඳයි. මම මේ අහන ප්‍රශ්නය ඔබට පහසු වෙයි. දෙවනිනිම රචනා කරන ලද්දේ එදිරිමුනි මහතා. Taman එදිරිමුණ වන අතර අද දවසේ තියෙන නියමිත කොටස කීවෙනි කොටසද? අපේ සිලබස් එකේ නම් එහෙම දෙයක් තිබ්බේ නෑ සර්. මේ කොටස් 5000ක් විතර ගිහිල්ලා ඇති නේද? නෑ මේක සිලබස් එකේ නෑ. පිළිතුරු වන්නේ 3101. අපගේ ඊළඟ ප්‍රශ්නය පස්වෙනි ප්‍රශ්නයයි. ප්‍රශ්නය යොමු වන්නේ දුන්නම කන්නා විද්‍යාලයේ තුන්වන සිසුවාට. අහන්න ඕනේ කන්න. ඇමරිකාවේ ජනාධිපති පූල් එකේ පින නාන හොඳට.
නමුත් ඔහුගේ මේ ඇඟිල්ල තෙමෙන්නේ නැහැ. ඒට හේතුව කුමක්ද? ප්‍රශ්නද බා? ඔබට මන්ද එකපාරක් කිව්වා පයින් නැතුව හිටපන්. නැවතත් ප්‍රශ්නය. ඇමරිකාවේ ජනාධිපති පූල් එකේ පීන පිනනාදී මේ ඇඟිල්ල තෙමෙන්නේ නැත්තේ ඇයි? උගේ ඇඟිල්ල නැති වෙද්දිද? ඇත්තටම ඔබගේ පිළිතුර වැරදි. පිළිතුර තමයි මේ ඇඟිල්ල මගේ ඇඟිල්ල. එසේනම් අපගේ අවසාන ප්‍රශ්නය කාලදුවන්නම් විද්‍යාලයේ 3 වන සිසුවාටයි. ක්‍රිකට් ක්‍රීඩාව කරන විට පිටියේදී විකට් කූරු කීයක් තිබෙනවද? ඕවා මොනවාද? ඕවා ප්‍රශ්නද? 3යි නේද? ඔබේ පිළිතුර වැරදි. ක්‍රිකට් පිටිය තුල ක්‍රිකට් කූරු 6ක් තිබෙනවා. ඔබ දැක තිබෙන්නේ ඉදිරිපස 3 විතරයි. පසුපස බලන්න. කූරු වෙන්නේ වාඩි වෙනවා. එසේනම් අද දවසේ අපේ වැඩසටහන සාර්ථක නිමු අතර එක් අයෙකුටවත් පිළිතුරු දීමට නොහැකි වුණා. මා සිතන විදිහට මේට හේතුව වන්නේ මේ පාසල් දෙකේම සිසුන්ගේ බුද්ධි මට්ටම ඉතා පහළ මට්ටමේ තිබෙන නිසා. හරිනම් ටොපියයි වැරදි නම් ගුටියයි වැඩසටහන කිව්වට අද කාටවත් ටොපි දෙන්න බැරි වුණා. ඒට හේතුව කවුරුත් සාර්ථක පිළිතුරු දුන්නේ නැහැ. දැන් ටොපි ටික මටම තමයි කන් තියෙන්නේ. හරි ඒක වැඩක් නැහැ. එහෙනම් අපේ වැඩසටහන අපි මෙතනින් නිමා කරමු. ඔබ සැමට ස්තුතියි. හරි නම් ටොපියයි වැරදි නම් ගුටියයි